තෙරුවන් සරණයි. තවත් කවුරු හෝ ප්‍රායෝගික වුණ ආකාරය පිළිබඳව යම් පුංචි හෝ ගැටලු තිබෙනවා නම් කතා කරන්න ඉදිරිපත් වෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේගේ පාද වන්දනා කරමි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. තෙරුවන් සරණයි අම්මා. තෙරුවන් සරණයි. කතා කරන්න. අද වගේ උතුම් දවසක සාකච්ඡාවකට සහභාගී වෙන්න ලැබීමත් මහා භාග්‍යයක්. බුදුන් වහන්සේගේ සමයේත් මේ වගේ ධර්ම සාකච්ඡා පැවතුණු බව අහලා තියෙනවා. එතකොට අර ඒවත් ඒ ස්වභාවය කියලා දැනෙනවා දැන් මේ ධර්ම සාකච්ඡාවල. එහෙම ලැබීම මහා භාග්‍යයක් අපට ඒක උදා කර දුන්නේ අපේ ආර්යයන් වහන්සේ. ඒ වෙනුවෙන් ආර්යයන් වහන්සේට මුදුන් තබා නමස්කාර කරනවා. මෙහෙණින් වහන්සේ දැන් අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපිට ගොඩක් කම්පන ස්වභාවයන් ඒ කියන්නේ ගැටෙන ස්වභාවයන් ගොඩක් අඩු බව දැනෙනවා. නමුත් අර කලින් මහත්මිය කිව්වා වගේ පොඩි තැන්වලදී ගැටෙන ස්වභාවයකුත් තියෙනවා. ඇලෙන ගැටෙන ස්වභාවය. අම්මා තෙරුවන් සරණයි. අම්මා පොඩ්ඩක් අපිට සත්‍ය මාදි වගේ ටිකක් ඇහෙන්න කතා කරා නම් හොඳයි පැහැදිලි. සද්ද මාදි. මෙහෙණින් වහන්සේ. ඔව් දැන් හරි. දැන් කතා කරන්න හොඳයි. දැන් කියන්න. ඔව් දැන් හරි කියන්න. නමුත් අර ධර්මියත් නිතරම මෙහෙණි වෙනවා. මේ කියන්නේ කම්පන ස්වභාවය ගොඩක් අර කියන්නේ ගැටෙන ස්වභාවය ගොඩක් මාඩුයි. නිකන් ඉන්න වෙලාවෙදි වගේ අපිට ධර්ම කාරණා තමයි සිහියට එන්නේ ධර්ම සාකච්ඡා වගේ පැහැදිලි නෑ අම්මා සද්ද මදි. ධර්ම සාකච්ඡා කරම නිකන් රවුපිලි රැවිදෙනවා වගේ දැනෙනවා. ඇහෙනවද මෙහෙණින් වහන්සේ? අම්මා මේ බොහොම පොඩි සද්දක් ඇහෙන්නේ. මම මේ එළියේ ඉඳන් කතා කරන්නේ. ඔව් ටිකක් සද්ද මාදි වගේ අම්මා. ඒ ධර්ම සාකච්ඡා වුණත් අපිට අර හිත ඇතුලෙන් රැව්දෙන ස්වභාවයකුත් දැනෙනවා. ඒ සමස්තාවට අර එක මොහොතක දැනුණු ගැටුමක් ඒකට කොහොම හරි මෙනෙහි කළා සමතේකට ආයි ටිකකින් ආපහු මතුවෙන ස්වභාවයකුත් එනවා. එතෙන්දිත් අර මේ යටපත් කරාට ඒක අර මතුවෙන ස්වභාවය පේනවා. එතන දෙයක් නැහැ කියන එකත් හැඟෙනවා. ඇහෙනවද මෙහෙණින් වහන්සේ? අම්මා අන්තිමට කියපු ටික නම් ටිකක් පැහැදිලි මදි. ආපහු අම්මා කතා කරොත් ඒ කියපු අන්තිම ටික කියන්න බලන්න. පැහැදිලි මදි. ටිකක් සිග්නල් නැතුව වගේ ගියා. මේ පැහැදිලි හොඳයි. ගැටුණු ස්වභාවයක් ආපුවාම ඒකේ ඒ වෙලාවට සමතේකට පත් කරගන්න පුළුවන් ශක්තිය තියෙන එතන. ඒක සිටිවිල්ල හැදුන හැටි මම කෙනෙක් නැති කියන එක ඒක අර අවබෝධයි. නමුත් අර ඊට පස්සෙත් අරක නිකන් අර පොඩ්ඩක් සෙන්සර් එකට එනවා. ඒකේ ගැටෙන්නේ නැහැ. සෙන්සර් එකෙන් එනවා. ඔව්. දැන් අම්මා උදාහරණයක් කියන්න. අම්මා ඔයදි කියන දේ පිළිබඳ උදාහරණයකින් කියන්න. එතකොට පැහැදිලි අම්මා. පොඩි එක්කෙනා එන දුවගෙන ෆෝන් එක උදුරන්න. එතකොට දැන් Zoom එකක ඉන්න වෙලාවක නම් පොඩ්ඩක් එයාට ටිකක් සැරෙන් කතා කරන්න වෙනවා. එතකොට අර ගැටීමක් වගේනේ. ඊට පස්සේ හිතනවා පවුනේ කියලා හිතෙනවා ඒක. ටික වෙලාවක පස්සේ. එහෙම ස්වභාවය අම්මා දැන් අම්මා අහන්නේ එතකොට අම්මට දැන් තියෙන ගැටලුව මොකද්ද? ඒක නැවතර සිතුවිල්ලක් වශයෙන් එන එක ගැනද ඔය අහන්නේ? එහෙමයි. ඉතින් අම්මා මෙහෙමයි. අපි යමකට වටිනාකම් දුන්නට පස්සේ නේද? ඒ වටිනාකම එකපාරම අඩු වෙන්නේ නැහනේ.
දැන් දරුවට වුණත් අපි වටිනාකමක් දීලා තියෙන නිසා නේද? ඒ දරුවා හරිද? වැරදි වැඩක් කරනකොට අපට දුක දැනෙනවා වැඩි නේද? එහෙමයි. ඔව්. එතකොට ඒ මගේ දරුවානේ. මගේ දරුවා නිසා තමයි දුක දැනෙනවා වැඩි. නේද? දුක දැනෙනවා වැඩි. ආ, එතකොට මගේ දරුවා. හැබැයි ඒ දරුවට වටිනාකම දීලා තිබුණක අපි හිත සකස් වෙන හැටි බලනකොට අම්මා ඒ දරුවට දීලා තිබුණ වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. හැබැයි ඒ ළමයා මොනා කරත් අම්මට ගැටලුවක් වෙන්නේ නැහැ. අර වටිනාකමක් දීලා තියෙන මගේ දරුවා කියලා. එතකොට ඒ නිසා තමයි අම්මට ඔය ගින්නක් තියෙන්නේ. එහෙනම් අපි අරමුණු වලට යම් අරමුණු වලට දීලා තියෙන වටිනාකම් වැඩි නිසා තමයි අම්මා ඒව නැවත නැවත එන්නේ. නැවත නැවත එන්නේ. අපි බලනවා ඒ වෙලාවට මේ අරමුණ මේ විදියයි සකස් වුනේ මෙහෙමයි කියලා බලනවා. ඒ බලනකොට ඒ වෙලාවට පොඩ්ඩක් අර බරට තිබ්බ ගතිය අඩු වෙනවා. ඒ වුණාට අම්මා ඒක හොද්දටම ඒකට දීලා තිබ්බ වටිනාකම බර වැඩිකම නිසාම තව ඒක නැවත මතුවෙන අවස්ථා එනවා. එතකොට ඒතනත් බලන්න ආයිසරයක්. මොකද අපි දීලා තිබ්බ වටිනාකම කොච්චරද කියතොත් යම් දේවල් වලට එක වතාවක් බැලුවා කියලා මේ අතහැරලා යන්නේ එක වතාවෙන්න. දැන් දරුවා මැරුණා කියන්නකෝ. අපි ඉන්න දරුවෙක් මැරුණා කියන්නකෝ. මැරුණාට පස්සේ අම්මා ඒ දරුවා හදන්න වලන්න දුක් මහත් කරන කොච්චර දුක් වුණාද දුක් විඳද අර විඳපු දුක් ඔක්කොම මතකෙට එනවනේ. ඉතින් දරුවා මැරිලා වලෙත් දාලා ඇටකටු ඒත් අම්මා අර දරුවා කෙරෙහි තිබ්බ බැඳීම නිසා නැවත නැවතම මතකෙට එනවනේ. ඉතින් අම්මට දරු ගින්න කොච්චරද තියෙන්නේ? ඒ ගින්න තියෙන තරමට අම්මා දුක් වෙනවා. එහෙනම් ඒ ගින්න අම්මා ආරෝපණය වෙලා ඇතුලේ ඇති කරගත්ත දෙයක් නොදන්නා කම නිසා මගේ දරුවා කියලා. එතකොට අම්මා දැන් දක්ෂ වෙන්න ඕන ඒ අරමුණට දීලා තිබ්බ වටිනාකම නිසයි මට මේ ගින්න තියෙන්නේ. එහෙනම් දැන් ඒ අරමුණේ සත්‍ය දකින්න මේක සකස් වුනේ දරුවා කියලා පුතා කියලා දුව කියලා සකස් වුනේ මේ විදියයි ඒ සකස් වෙච්ච එක නේද මේ දැන් දුකක් වෙලා තියෙන්නේ. මානසිකාර කරන්න ඕන. ඒ මානසිකාර කරනකොට අදත් බලනවා හිතත් බලනවා ওই විදියට එන වෙලාවෙ බලනවා. එතකොට අම්මා අර දීලා තිබ්බ වටිනාකම ටික ඇතුලෙන් අඩු වෙලා යනවා. දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මතක් වෙනවා. හැබැයි ගින්නක් නැතුව යනවා. අන්න ඒ தත්ත්වයටපත් වෙන්නේ මේකට අර වටිනාකම දුන්නේ යම් තරමකින්ද ඒ වටිනාකම මතක් වෙන ගානේ ගින්නක්නේ. ඒක දැන් සකස් වුනේ මෙහෙමයි කියලා බලනකොට අන්න අම්මා ඇතුළාන්තයේ තිබ්බ අර දැවිල්ල තමයි ටික අඩු වෙලා යන්නේ. එහෙම නැතුව එකපාරම අඩු වෙන්නේ නැහැ. මොකද අපි යම් දේවල් වලට වටිනාකම් දීලා තියෙන නිසා ප්‍රබලව අපිට ඒවා එනවා. එතකොට ඒවා එක වතාවක් දෙවතාවක් බලලා අතහැරෙන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන. ඒක නැවත නැවතත් ඒ මොහොතේ නැවත නැවතත් මානසිකාර කරන්න ඕන. 10 වතාවක්ද 100 වතාවක්ද කියන්න බෑ. ඒ වලන තරමට තමයි ගින්න අඩු වෙන්නේ. පැහැදිලිද? එහෙමයි මෙහෙණින් ඔව්. වහන්සේ. ඔව්. දැන් මේ ආර්යයන් වහන්සේගේ මේ දේශනා කරනවනේ දැන් ඔව්. බුදුන් වහන්සේ දේශනා කරානේ සිතවිල්ලෙන් මිදෙන එක තමයි නිවන කියලා කියන්නේ අරහත්ත්වය කියන එක. සිතුවිලි මාර්යාට කිව්වනේ මේ මාර්යා ආයි මේ කියන්නේ තියෙනවා කියන මේක සිතවිල්ලෙන් නැති උනේ කියලා. ආ තියෙනවා ඉන්නවා කියන එක සිතවිල්ලක් ඒකේ නැති උනේ කියලා. හ්ම්. ඉතින් මොකක්ද එතෙන්දී අම්මට දැන් ගැටලුව? එහෙම අහනකොට මේක හරි පහසුයි කියලා දැනෙන්නේ. නමුත් අර අන්නේ මෙහිමයි සිතුවිල්ලකින්නේ කියලා එහෙම එකපාරම සිතුවිල්ලක් කියලා මේක අතහරින්න බෑ. මේ එහෙම අතහැරෙන්නේ නැහැ. මොකද අපේ හිතේ කාවැදුණු දේවල් අම්මා එහෙම එකපාරම අතහැරෙන්නේ නැහැ සිතුවිල්ලක් කියලා බැලුවට. ඒක සමතේකටපත් වෙලා එහෙම යටපත් වෙලා තියලා ආයි මතුවෙනවනේ. අර රබර් බෝලේ යට කරගෙන ඉන්න තාක් යට වෙලා තියෙයි. කකුල පැත්තකට ගන්නකොට ආයි මතුවෙනවනේ උඩට. එහෙමයි ඒ මේ වගේ නින්න තමයි. ඒක ඔව්. අත්දකින්න. එහෙම ඔව්. උත්සාහ කරාට වීර්ය කරාට අර ඒක අත්දකින්නවා මේක එහෙම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඔව් අන්න ඒකයි. ඒක දකින්න ඕන අම්මා. ඒ අවස්ථාවන් වලදී ඒ අරමුණු දකින්න තමයි අන්න ඇතුලේ ගින්න ටික අඩු වෙලා යන්නේ. එහෙම නැතුව එකපාරම මේක අඩු වෙන්නේ නැහැ. එහෙම අඩු වෙන්නේ නැහැ. මොකද සමහර වෙලාවට මාසයක්ද දෙකක්ද සතියක්ද අවුරුද්දක්ද අපිට කියන්න බෑ.
කාලය අපිට කියන්න බෑ. ඒක නිසා අපි දක්ෂ වෙන්න ඕන ඒ අරමුණ ඒ තැන්වලදී බැස ගන්නකොට එතන ඒ ඉන්න අපි දකින්න ඕනේ. ඒ අරමුණ දකින්න ඕන. දැක දැක නිවෙන විදිහට කටයුතු කරන්න ඕන. මානසිකාර කරන්න ඕන. හැබැයි මානසිකාර කරනවයි කියලා මම දැන් ගොඩක් කල් බණ අහපු කෙනෙක් නේ. හැම වෙලාවෙම මානසිකාර කරන එක්කුත් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒකත් ඊට පස්සේ පුරුද්දක් වෙනවා. ඒක නිසා මානසිකාර කරලා ඒ පුරුද්ද සකස් වුණාට පස්සේ ඊට පස්සේ ඒකටම හිත යනවා අම්මා. ඒක නිසා අපි දක්ෂ වෙන්න ඕන මානසිකාර කරනකොට අම්මා ඒක කාලයත් එක්ක Tamanට දැනෙනවා මානසිකාර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. පැහැදිලිද එහෙම කියන කතාව? ඔව්. අර මානසිකාර වෙන්නේ අර ගැටෙන තැනක આવුත් විතර. ගැටෙන තැන් වල හරි. ඔව්. ඔව්. සමස්කාර ඒ විදිහට ඒ විදිහට අම්මා ඉන්නේ හරි. එහෙම තමයි වෙන්නත් ඕන අම්මේ. සාමාන්‍ය විදියට එහෙම ඔව්. નિરાයාසයෙන්ම කාලය ගෙවිගෙන යනවා ඒ ඔව්. සිත්. හොඳයි. තව මොන හරි ගැටලු තියෙනවද අම්මට? ගැටලුවක් ආවොත් ඉදිරිපත් වෙන්න තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ පාද තෙරුවන් සරණයි අම්මා. තෙරුවන් සරණයි. අම්මගේ මයික් එක හොඳයි. තව කෙනෙකුට පුළුවන් ඉදිරිපත් වෙන්න කතා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපේ පිරිස ඇත්තටම මේ වෙලාවේ ප්‍රායෝගික ප්‍රතිපදාව සඳහා ඉදිරිපත් වෙලා සිටින්නේ. එතකොට අපේ මුළු ජීවිතයම ඇත්තටම ධර්මයේ. ඉතින් ඒක නිසා අපිට එදිනෙදා කටයුතු වලම තමයි අපිට තියෙන්නේ මේ ධර්මයේ තුල හැසිරෙන එක. එහෙම නැතුව මේ වෙනම ධර්මයේ තුල හැසිරෙනවා කියලා වෙනම දෙයක් කරන්න අපිට නැහැ. ඇත්තටම මේ බුද්ධෝත්පාද දේශනාවල තියෙන වටිනාකම තේරෙන්නේ ප්‍රායෝගික වෙන කෙනෙකුට. ඉතින් ඒක නිසා කවුරුත් ප්‍රායෝගික අත්දැකීම් පිළිබඳව කතා කරන්න ඉදිරිපත් වෙන්න. ඔබ කතා කරන එක වචනේ පවා තව පිරිසකට උපකාරයක් වෙන්න පුළුවන්. හොඳයි. ත්වන් සරණයි. ත්වන් සරණයි. නිහඬව ඉන්නේ නැතිව කවුරුන් හෝ ඉදිරිපත් වෙලා කතා කරන්න. පුංචි ගැටලු වුණත් ඔබ ඉදිරිපත් කරන්න. ත්වන් සරණයි. තව පොඩි වෙලාවයි අපිට තිබෙන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වෙලා ඉන්නව නේද? උන්වහන්සේට අපි ආරාධනා කරමු මොන හරි ධම් කාරණයක් ඉදිරිපත් කරන්න මතු කරන්න හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ.
අපි සාරාලංකාර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා සම්බන්ධ වෙලා ඉන්නව නේද? අවසරයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එතරම් අහගෙන හිටියේ කියපු දෙක මේ ඉන්නාසේ අර අම්මට මේ ඒක එතන අම්මා එතන හරියස්සෝ එතන හරියටම ඒක නිවැරදි කරා එතන සතුටු වෙයි ගැන එහෙමයි. ඒක අතරම අර රබර් බෝරේ වගේ මෙනින්නාසේ කිව්වා ඒක හරියටම එතනට අවශ්‍ය විදියට මේක අරගෙන උදාහරණ ඒක අර ළමුතේ අර මොකද කල් මේ අවුරුදු 10 12 වඩාගෙන ඉන්නවනේ පළවෙනි ධානය දෙවෙනි ධානය වගේ ඉඳගෙන ඒ ධානයේට ලෝභකමෙන් ඉන්නවා. ඒ කියන්නේ එක ධානයයි ඒක ඉන්නවා හිඳ කාලයක් ඉතින්. එහෙමයි. ඒ වගේ ඉන්නස ඇතර උතන මොනවතර පටිය මට නම් ඇත්තටම වැඩිලා ඒ කියන්නේ භාවනා කරාට පුරුදු කරාට එතන මට මොකක් දෙයකට මට ඒක මේ අනිත් කට්ටිය ඔක්කොටම වගේ පුළුවන් මට විතරක් ඒක හරි ගියේ නෑ කොහරි ඒ ඉතින් ඊට කියන්නේ පස්සේ ස්වාමීන් වහන්සේ සමත ක්‍රමය ඔබ වහන්සේ පුරුදු කරලා තියෙනවද මීට කලින්? එහෙම වෙනවාද පුරුදු කරා දැන් ආරෙන්වාසේ හම්බුනායින් පස්සේ ඒ භාවනාවට ආරෙන්වාසේ කිව්වර පස්සේ කීවරයක් ඉඳගෙන බැලුවා ඒත් හරි ඒ ඊට පස්සේ ආරෙන්වාසේ එකපාරක් වැඩිපුර කිව්වා ඒ පාර තේරුවද දැන් ඒක එහෙම එදායින් පස්සේ ආයි භාවනා කරන්න හිතුවේවත් නැහැ මෙන්න. ස්වාමීන් වහන්සේ දැන් මේ ක්‍රමය හරියට තේරුම් ගත්තට පස්සේ ඒ පැත්තට හිත යන්නේ නැහැ. ඒ කියන්නේ අර අපි ඒකත් පුරුද්දක් වෙලානේ තිබුණේ මුලින් අර පැත්ත. එතකොට ඒ පැත්ත පුරුද්දක් හැදුනට පස්සේ ඒ පැත්තට තමයි බලය වැඩි. එතකොට අනුසෝතේ පටිසෝතේ කියන්නේ දෙකක්නේ. එතකොට අර ඒකට අනුව ගිය ගමනක් තිබුණා අපි පුරුදු කරලා එක තැනක හිත තැම්පත් කරගෙන ඉන්න පුරුද්දක් නේ හදාගෙන තිබුණේ. එතකොට ඒ පුරුද්දත් එක්ක නිතරම ඒකට කැමැත්තක් ඇතුළාන්තයෙන් එනවා අභ්‍යන්තරයෙන්. ඒ නිසා එයා නිතරම කැමතියි. මම ඉන්නවා. ඒ කියන්නේ එක තැනක හිත තැම්පත් කරගෙන නිහඬව ඉන්න කැමති කෙනෙක් ඉන්නවා එතන. ආත්මය කියන්නේ. එතකොට ඒ කෙනා කැමති නිස්කලංකව එක තැනකට වෙලා ඉන්න. ඉතින් ඒක නිසා එතකොට ඒ කැමැත්ත අර ඉත්තභාවය කියන්නේ ඒකයි ඒ සකස් වෙච්ච එකක්. එතකොට ස්වාමීන් වහන්සේ ඒක අර දැන් අපිට පුරුදු කරලා තිබුණ නිසා හරි අපහසුතාවයකට අපිපත් වුණා. ඒ කියන්නේ ඒ කොච්චර මේ දේශන ඇහුවත් අපිට එන්නේ අර පුරුද්දමයි. එහෙම ඇවිල්ලා අපි හැබැයි මේ පුරුද්දට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන්න තමයි මේ පුරුද්ද අපෙන් අතහැරිලා ගියේ. අර හතුරා එනකොට එන්න අපි ඒක කන්න දෙන්නේ නැහැනේ. එළවනවනේ මොන විදිහෙන් හරි අන්න ඒ වගේ අර අපි ඒක දැක්කේ ඒ විදිහට. ඒක මට සුදුසු නෑ. අනවශ්‍ය කෙනෙක් කියලා අපි ඒක තල්ලු කරා. ඒ කියන්නේ අපි ළඟට කිට්ටු කරගන්න අපි උත්සාහ කරේ නෑ. අතහරින්න උත්සාහ කරා. එතකොට තමයි ටිකෙන් ටික අර ඒකට දීලා තිබ්බ බලය අඩු වුනේ. එතෙක් අපිට බැරි වුණා මේ දේශන ඇහුවත් අවුරුද්දක් කමාරක් යනකම් බැරි වුණා සාමින්හංශ මේ සමතෙන් අයින් වෙන්න. මොකද ඒ තරමට බලයක් ගොඩ නැගිලා තිබෙනවා. මොකද අවුරුදු 20 ගාණක්. ඉතින් ඒක නිසා 28ක් විතර. ඉතින් අද වෙසක් පොය පහන වෙලා අවුරුදු 30ක් වෙනවා මේ පොය වෙනකොට. ඉතින් අවුරුදු 28ක් පුරුදු කරපු ක්‍රමවේදය අවුරුදු 2ක් ඇතුළත අතහැරගත්තා කියන්නේ බොහොම පරිශ්‍රමයක් දරලා තමයි ඒ අතහැර ගන්න පුළුවන් වුණේ ස්වාමීන් වහන්සේ. ඒ තරම් කැපවීමක් කරා. මොකද ඒකට දීලා තිබ්බ බලය ඒ තරම් තදයි. ඒ කොච්චර කොහොම කිව්වත් දේශන ඇහුවත් දැනටත් මට ඒ පුරුද්ද තියෙනවා. ඒ වුණාට දැන් ඒවා ගොඩක් අයින් වෙලා තියෙන්නේ. අර සාමාන්‍යයෙන් ඒ පුරුද්ද එනවා. ඒ මතකේ විතරයි දැන් ඉන්නේ සංඥාව විතරයි. ඉතින් ඒ කියන්නේ ඒ තරමට අපි ඒවට මේ ගැති වෙලා හිටියේ බර වෙලා. ඉතින් එහෙම සිතක් අනිත් පැත්තට හරවනවා කියන එක හරි අපහසු වැඩක්.
ඉතින් ඔබ වහන්සේලාට එච්චර ලොකුවට ඒවා බලපාලා නැහැ. ඉතින් ඒ නිසා එච්චර ගැටලුවක් වෙන එකක් නෑ. නෑ ඒක එච්චරමට ඇත්තටම මිනිස්සු භාවනා කරාට අර ඒකේ මම තනියම හොයාගෙන භාවනා කරේ එතකොට ආරෙන්නසේට කලින් මම අපේ නුවර පැවිදි වෙච්ච ඔව්. පොන්සලෙන් අයින් වෙලා මෙන්න සාරන් එකට ගියා එතන තමයි භාවනා සම්බන්ධව හොයපු හින්දා එතන හම්බුනේ එතන සම්පූර්ණ එතන ධ්‍යාන ටික වඩනවා කට්ටිය ඒ දැන් අපිට මේ ස්වාමීන් වහන්සේ දැන් ඔතනදී ඔය පෙන්නලා දුන්න ධ්‍යානත් ඊට එහා ගිය පැත්තක් තියෙනවානේ. දැන් ওই සූත්‍ර වලින් කතා කරනකොට හරි පැහැදිලි දෙකේ වෙනස තේරෙනවා. මොකද මේ පැත්ත පුරුදු කරලා තිබ්බ කෙනාට ඊට එහා ගිය දෙයක් මේකේ තියෙනවා කියන එක පැහැදිලිව දැනෙනවා. තේරෙනවා. ඒක හරි සියුම්. ඒක ඇතුලෙන් Tamanට අභ්‍යන්තරයෙන් දැනෙන දෙයක්. ඒක මෙහෙමයි කියලා වචන වලට කියන්නත් බෑ. මේ ඒ කියන්නේ දෙපැත්ත තේරෙනවා දැන්. දෙපැත්ත දැනෙනවා. අන්න මේක ඒකයි ඒක අර ප්‍රායෝගික වෙන තරමට තමයි දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. අර අනුසෝතයෙන් අතහැරෙන තරමට. ඒකේ තියෙනවා මින්නස හරි ක්‍රමවේදයක් එතන තියෙනවා ඒක ඇත්තටම මේ වුණාට බුදුන් වහන්සේ කියපු එක නෙමෙයි ආරයන් වහන්සේ තමයි මේ මෙතන එතකොට හරියටම මතු කරලා ගන්නෙ. ඇත්තම කතාව ඒක දැන් මේ ඉන්නවස හොඳට ඒක ඔබ වහන්සේලාටත් අනිවාර්යෙන් මේක තේරෙනවා. ඒකයි මේක ඇත්තටම රැඳින්නේ මෙතන නැත්තම් මෙතන ඒ කියන්නේ පිටිසිඳු එක තියෙන්නේ මේ හින්දාස මෙතන. ඔව්. ඇත්ත එහෙමයි සංස්. මේ බුදුදහම පවතිනවා මොකද ධර්මදීපය හොයාගන්න පුළුවන් කෙනෙක්ට වුණා කියනවා තනියෙන් වුණා ඒ වුණාට අර දුෂ්කරයි මේ ඇත්තටම මේ මාර්ගයේ දුෂ්කරයිනේ මොකද අර පරණ පුරුදු ඔක්කොම අතහැරගෙන මේ කොච්චර පුරුදු කරද්ද ඒව ටික මෙන්නස් ඒ ටික සම්පූර්ණ ඒ කියන්නේ ගඟ ගල්න පැත්ත නෙමෙයි අනිත් පැත්තට හැරෙනවා කියන එකම මෙන්නස් මහා වීරකමක් ඒක. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද පහලට ගලන ගඟක් ආපස්සට හරවනවා කියන එක ලේසි නෑනේ. ලොකු වේල්ලක් බඳින්න වෙනවනේ තද. ඉතින් එතකොට ඒක ශක්තිමත් වෙන තරමට තමයි කඩාපවතින්නේ. එහෙනම් මෙතනදී තමන්ගේ තියෙන අර වායාමයේ තමයි ඒ බාහිර අනුසෝතේ ඒ කියන්නේ ඒවට අපි යට වෙලා තිබුණ ඒ ස්වභාවය දකින හැම තැනම ඒක අකුසලයේ කියලා දකින්න ඕන. ඒක දකින්න තැනම තමයි කුසලයක්. ඒ අරමුණ ඒ කියන්නේ අර දර්ශනය පිළිබඳව හොඳට අහලා දැනගත්තාම ස්වාමීන් වහන්සේ ඒක දැනෙනවානේ තමන්ට. දැන් ওই අපි පින්කම් කරලා භාවනා කරලා පුරුදු කරපු දේවල් අපෙන් අතහැරිලා යන බව අපටම දැනෙනවා. අපි ඒවට කොච්චර මේවත් පිළිවෙත් වලට පින්කම් වලට පුදුම තැනක් දීලානේ තිබුණේ. ඉතින් ඒව අර අபிසංකාරයක් කියන එක උපාදාන වෙලා තිබුණා කියන එක තේරෙනවා තමන්ටම දැනිලා තමයි ඒව අතහැරෙන්නේ. වෙනස් ඇත්තටම අපි මේ බුදුදහමේ ඇත්තටම ඒ කියන්නේ නිර්මල කියන ඒ වචනෙට අර්ථයක් ඇත්තටම ඒ කියන්නේ හරියට හොයන කෙනාට හම්බ වෙනවා කොහොමවත් අරක ඇත්තටම මිනිහතර වටින් ගිහින් අර වැඳ හිටියොත් ජීවිත කාලෙම කෙනෙක් ඉඳගෙන පිළිමයකට වඳිනවා සමානව ආරෙන්නසේ හොඳට වෙන්න ඕනේ දැන්. එතකොට අපිට ඒතන ඇත්තටම උන්වහන්සේ ඒ කියන්නේ ගුරුවරයෙක්ගෙන් වෙන්න ඒ විදියට ඉති කරනවා. ඉති කරනවා. දැන් අර පිළිමේ කියලා බාහිරයට ස්වාමීන් වහන්සේ දැම්මට පස්සේ බුද්ධ කියන ඒ ස්වභාවය ඊට පස්සේ බාහිරින් තමයි මේක හොයන්නේ. එතකොට බාහිරින් දැන් ඒ පිළිමේ ගැන වචනයක් හරි කිව්වොත් ගැටෙනවා. එතකොට ඒ ගැටෙන්නේ දැන් පිළිමේ තුල බුද්ධ නැහැ කිව්වොත් එහෙම බුදුහාමුදුරන්ට අගෞරව කරනවා කියන තැනට තමයි එන්නේ. ඇත්තටම අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ නේද? ඒ ශාස්ත්‍රුන් වහන්සේ කියන ගෞරවය අපේ නැති වෙලා නෙවෙයිනේ. බාහිරෙන් නෙවෙයි අභ්‍යන්තරයෙන් දකින්න කියන එකනේ මේ කියලා දෙන්නේ. මොකද ධර්මයේ දකින්න බුදුන් දකි කියලා කියවනේ. එහෙනම් ධර්මයේ දෙයක් නැති බව දකින්න තැනනේ බුද්ධ ස්වභාවය අවදි වෙන්නේ. ඒක දැන් මේක කියන්න බෑනේ. අර බාහිරයට ගැට ගැහුණාට පස්සේ
ඒක ලේසි නෑ අතහරින්න. මොකද ඒ තරමට දැන් ඒ පුරුද්දක් වෙලානේ තියෙන්නේ. බාහිර අම්මා තාත්තා ඉර හඳ තාරකා ඇඳ පුටු මේස මේව දෙයක් වුණා වගේම තමයි පින්කම් කියන ඒවා භාවනා කියන ඒවා දැන් දෙයක් වෙලා තියෙන. ඒවා ආරෝපණය වෙලා බලය වැඩි. ඉතින් එතකොට ඒ අபிසංකරණය වෙච්ච දේවල් යම් තරමකින්ද ඒ තරමටම දුක ඒක දැකලා අතහැරෙන්න යම් තරමකින්ද දුක අඩු වෙනවා. ඉතින් එතකොට ඒක දකින්න දක්ෂතාවයේ තියෙන කුසලතාවය. ඒක නැති තාක් එයා ඉතින් සසර තමයි. මේක මේ ආර්යයන් වහන්සේ ඇත්තටම මහා කැපවීමක් කරලා මේක පෙන්නලා දුන්න එක මේ අද මේ වෙනකොට මොනතරම් සටනක්ද කරන්නේ මේ මහා මුළු මහත් අර මිත්‍යා දෘෂ්ටි රැල්ලටම පහරක් නෙවදින්නේ. ඉතින් දරා ගන්න බෑ. ඒක ඒ අය උරණ වෙන එක සාමාන්‍යයි. හිතක ස්වභාවය ප්‍රත්‍යක්ෂන සිතක ස්වභාවයක්. ඒ කියන්නේ ඒ සාමාන්‍ය බාහිරේ ඇත්තක් වෙලා තිබුණ නිසා එකපාරම එහෙම කියනකොට දරා ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ තරම් දුකක් එනවා. ගින්නක් එනවා ඇතුලේ. ඇයි එහෙම කියන්නේ කියලා. හැබැයි මේ කුතුහලයක් ඇවිල්ලා ගින්නක් ඇවිල්ලා එයාම බලනවා මේ කියපු දේ විමර්ශනය. අර යමක් තේරෙනවා නම් කුසලතාවයේ තියෙන කෙනා මොකද කරන්නේ? ඒ ගැන විමර්ශනය කරනවා. අන්න ඒ කෙනාට තමයි මේක මුණ ගැහෙන්නේ. නැති කෙනා අපිට සමහර බැනවදී දොස් කියයි ගිනි ගයි. ඉතින් ඒකත් එහෙම තියෙනවා. දෙපැත්තම තියෙනවා ඉතින්. අපිට ඉතින් හොඳ නරක දෙකෙන් එකක්වත් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ. ලෝකේ ධර්මතා දෙකක් දෙපැත්තනේ. මේ දෙකම අපිට මුණ ගැහෙනවා. දෙකම තේරුම් ගන්න තියෙන්නේ. හොඳින් වැඩකුත් නැහැ, නරකින් වැඩකුත් නැහැ. කළ යුතු දේ යුතුයකම කළා එච්චරයි. එතන ওই කාර්ය වෙනස හැමෝටම මේක ගන්න අමාරුයි. ඇත්තටම ඒ කියන්නේ නම් ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ. දැන් මේ ධර්මතාවය ඇහෙනකොට ඒ ගැන මොකද්ද කම්පා වෙලා ඒ ගැන එහෙම අපිට සිතුවිල්ලකින් තවත් දුක් විඳින්න ඕනේ නැහැ. මොකද සිතුවිල්ලෙමයි මේ මහ බරක් මේ වේදනාව ඔක්කොම බර ගතිය ඔක්කොම රැඳිලා තියෙන්නේ එක සිතුවිල්ලක. එහෙමයි. දැන් සිතුවිල්ලකින් කියලා ඔබ වහන්සේ දැන් ඔය තේරුම් අරගෙන කියන්නේ. හැබැයි ඕක තව කෙනෙකුට ඇහෙනකොට මේක ඒ අය බලනවා මොකද්ද මේ සිතුවිල්ලකින් කියලා. කියන්නේ සිතුවිල්ලකින් මේක ගත්තා කියලා කිව්වට එයාට මේක තේරෙන්නේ නැහැ. මේක මහා ලොකුවට අරගෙන වටිනාකමක් දීලානේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ. සිතුවිල්ලකින් කියලා පිළිගන්න කැමති නැහැ. ඒ තරමට මේ ලොකු බලයක් ගොඩනැගිලා තියෙන බාහිර දේවල් වලට. ඉතින් එතකොට එකපාරම අතහැරෙන්නේ නැහැ. හැබැයි අර දර්ශනය බුද්ධ දර්ශනය හිත හැදෙන හැටි දකින්න ප්‍රායෝගික වෙන්න තමයි ස්වාමීන් වහන්සේ ඒක සිතිවිල්ලක් බව Tamanටම දැනෙනකොට මෙච්චර කල් මොනතරම් මෝඩකම් නේද කරලා තියෙන්නේ කියලා Tamanටම දැනෙනවා. කොච්චරනම් මෝඩ වැඩද කරලා තියෙන්නේ කියලා Tamanටම දැනෙනවනේ. ඉතින් තවත් එවැනි මෝඩකම් කරන්න හිතෙනවද ආයේ? හිතෙන්නේ නැහැ. මෙතන මෙන්න ඇත්තටම මේක දැක ගන්න ඇත්තටම කැපකිරීම කොච්චර කරත් දුක නැහැ. මොකද මෙතන ඇත්තටම ඒ පිරිසිදු ධර්මයේ නිර්මල ධර්මයේ තියෙනවා. එතකොට කොච්චර මේ පැය 24ක් නෙමෙයි ජීවිත කාලෙම හරි කවන්නේ. මම කියන්නේ මට නම් කියන්නේ නැගිටන් හිටියත් කවන්නේ ජීවිත කාලෙම මේක නෑ ඔබ වහන්සේලාට ඇත්තටම ඔබ වහන්සේට නිවැරදි පණිවිඩය ලැබිලා තියෙන නිසා ඔබ වහන්සේලාට කලබල වෙන්න දෙයක්වත් නෑ. අර වයසත් එක්ක ඉතින් ටිකක් ඒ වයසට ටිකක් එනවා හදිස්සියක්. ඒ වුණාට ස්වාමීන් වහන්සේ ඒක සාමාන්‍යයෙන් මේ හිතේම ස්වභාවිනි කියලා හිතෙනවා. ඒක තේරුම් ගන්න ඕන. දැන් අපිට උනත් ඔක මුලින් ඇහෙනකොට මුලින් එච්චර ලකුවට දැනුන්නේ නැහැ. ටිකක් දැනෙනකොට හිතුණා මේක හරි හොඳයි ලියන්න ගත්තා, අහන්න ගත්තා. දැන් කලබලයක් ඇති වුණා. කලබලය ඇති වෙනකොටම ආයේ කලබල වෙච්ච කෙනෙක් එතන හැදිලා. ඉතින් ඕවා ඇහෙනකොට තමයි ඒවත් වැරදි බව තේරුනේ. ඉතින් ඒවා අර ඇහෙනකොට අපි ඒවා එතන හදා ගන්නකොට නිවැරදි කර ගන්නකොට මේ හිතමනේ කියලා තේරුම් ගන්නකොට සිතවිල්ලක් නේද කියලා ඒ හැම දෙයක්ම අපේ අර ඇතුලේ අර දීලා තියෙන වටිනාකම් අඩු වෙලා යනවා ස්වාමීන් වහන්සේ. ඉතින් හරි සැනසෙල්ලක් ඉතින් සහනයක් හිතට. නිවන ඇතරම මෙන්නාද නිවනේ අපි අර කියලා ඇතරම අපි දෙයක් කරගෙන මේ නිවනක් ඉන්නේ. එහෙමයි නිවන කොහෙද පුදුම විදිහකට නිවන කියලා හෙව්වේ අපි. ඔව් එතන කොච්චර ඒ බරද්ද හුලං ඉඳලා තියෙන්නේ. පුදුම වදයක් දුන්නේ හිතට. සෑහෙන කායික මානසික දෙපැත්තම
දුක් විඳ දුෂ්කර ක්‍රියාවක් කරේ අපි ඇත්තටම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට අපි අහලා තියෙනවා මේ දුෂ්කර ක්‍රියා කරනවා කියන එක අපි කාටත් ඒක සිද්ධ වෙනවා කියන එක නම් මට නම් දැනලා තියෙන්නේ. මොකද අපිට තියෙන මේ දුෂ්කර ක්‍රියාවක් තමයි. මොකද මේක හරියට විමර්ශනය කරලා දැක ගන්නකම් දුෂ්කර ක්‍රියාවක් තියෙන අපි කරගෙන ආපු දිහා බලන්නකො කරපු දේවල් දිහා බැලුවහම භාවනා ක්‍රම දුෂ්කර ක්‍රියා තමයි. ලේසි නෑ. මට්ටමකින් තියෙනවා ඒක මට්ටමකින් තියෙනවා ඒක. දැන් අපි ඉන්නස අද පොඩි උදාහරණයකට මට දැන් අපි සිතුවිල්ලක් ගැන කතා කරපු හින්දා උඩ දැන් අද වෙසක් කියලා අපිට මේ වෙසක් එක මෙහෙමයි කියලා අද දවසක් දාලා තියෙනවා. හරිද? එතකොට දැන් මේ වෙනස මේ දැන් වෙසක් එක ඇත්තටම මේ අපේ බුද්ධෝත්පාද දේශනාවල ලොකු يعني පරාසයකට කතා කරා මේ දවස් ටිකේ. එතකොට ඇත්තටම දැන් අත දන්සල් දිනවනේ වෙන්නස. එහෙමයි. අතට දැන් කට්ටිය යනවා අයිස්ක්‍රීම් දන්සල් කියනවා මට ඇහුණා වෙන්නස කියන හරිද? අයිස්ක්‍රීම් දන්සල් තියනවා. එතකොට මටත් ඔය පාන් වගේක් ගෙනත් දුන්නා. එතකොට බත් දන්සල් මේ කට්ටිය මෙන්නස දැන් මේක ඇත්තටම දෙයක් කරගන්න මේගොල්ලෝ යන්නේ දැන් සාමාන්‍යයෙන් ජනයාට මේක ඇත්තක් නේ. එතන ස්වාමින්වහන්ස අපි කවුරුත් එතන තමයි හිටියේ. මොකද ඒකට වෙනස දැන් චුට්ටක් මේක තේරෙන හින්දා මේක ඇත්තටම දැන් මෙතන ඉන්න කට්ටිය මේක මේ අර වෙහිලා තියෙන වහලා තියෙන මායාවේ මෙන්න දැන් කට්ටිය මෙතන ඉන්න කට්ටියට මේක විවෘතයි. මේක පේනවා මේ මොකද්ද මේ කියලා. අපිට දැන් මේ දේශන ඇහෙන නිසා ස්වාමීන් වහන්සේ අපිට ඒකේ තියෙන ඇත්ත තේරෙන්නේ බොරුව තේරෙන්නේ සත්‍ය මොකද්ද කියලා. ඒ අය ඒක දන්නේ නැහැනේ. දන්නේ නැති නිසා නොදන්නකම කියන්නේ ඒකනේ. අවිද්‍යාව ඒක නිසානේ සසර යන්නේ. ඒ කියන්නේ එකතු කරන්නේ මට සැප විඳින්න දිව්‍ය සම්පත්, රජ සම්පත්, සිටු සම්පත් අවසානයේනේ නිවන් සම්පත්. ඉතින් එතකොට එතෙන්ට යන්නනේ මේ කට්ටිය උත්සාහ කරන්නේ මේ ඔක්කොම කරන්නේ. ලේසි නැහැ ඉතින්. අර අපිට ඇහුණ දේවල් ඔස්සේ ඒ අයත් දැන් රජ වෙන්න, සිටු වෙන්න, දෙවි වෙන්න, චාතුම් මහරජගේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති පරනිම්මිත වසවත්ය ආදී සදෙව් ලෝකේ සදෙව් සම්පත් විඳ විඳා ගිහින් අවසානයේ මෛත්‍රී බුදුන් දෙක නිවන් සම්පත් කියලානේ කිව්වේ. අන්න ඔතනනේ අපිට වැරදුන තැන. ඉතින් ඒකනේ අපේ මිනිස්සු දැන් මේ නිවන් දකින්න පුළුවන්ද දැන්? ඇයි මෙච්චර මේ පින් කරන්න එපා. පින් කරන්න එපා. පින් කරන්න නැතුව පුළුවන් ද නිවන් දකින්න? අන්න ඒ නිසා දැන් මේ මිනිස්සුගේ අර බාහිරයට ගැට ගැහුනට පස්සේ ඒකෙන් දැන් අර ඇහෙන්නේ නැතුව මේක කරුණු කියලා දෙන්නේ නැතුව කෙනෙකුට මේක තේරුම් අරගෙන හැදිලා එන්න බෑ ස්වාමීන් වහන්සේ. අමාරුයි. කරුණු ඇහෙනකොට තමයි ඒකත් තේරෙන්නේ. එකපාරම තේරෙන්නේ නැහැ කෙනෙකුට. වැටහෙන්නේ නැහැ. අපිට උනත් ඒවා කිව්වහම සමහර වෙලාවට මුලින්ම ඇහෙනකොට මේ ටිකක් අර කුතුහලයක් ආවා. ඉතින් ඒ වුණාට ඒ ගැන අර සැක සංකා ආවට ගිනි ගත්තේ නැහැ. ඒ නිසා ඒක අර විමර්ශනය කරලා බලන්න අපි දක්ෂ වුණ නිසා ටිකෙන් ටික අර තිබුණ ගති පුරුදු ටික ටික අඩු වෙවි යනවා. ඉතින් ඇත්තටම එහෙම හරි අපිට මේ වෙනකොට මේ පොඩ්ඩක් හරි දැන් යන්තරමකින් හරි දැනෙන තැනට ආවනේ ලොකු දෙයක් ඉතින් ඒක. ඉතින් ඔබ වහන්සේට වෙන මොන හරි ගැටලු තියනවද? නැහැ වෙන්නස. ඔව් අපේ පවිත්‍ර වහන්සේ ඔබ වහන්සේ පොඩ්ඩක් සම්බන්ධ වෙන්න පුළුවන්ද? එහෙනම් ස්වාමීන් වහන්සේ වෙන ගැටලුවක් නැත්නම් අපට අතර වෙනවා. හොඳයි තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි. කුණාගල මෙහින් වහන්සේ අවසරයි. එහෙමයි මෙහෙනාස අපි ආරම්භ කරන්කෝ 7 සූම් එක පටන් ගන්නකන් චුට්ටක් කරන්න කියලා 7 වෙනකන් අපි බලමු මොන හරි කාට හරි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියනවද? අපි මෙහෙනස් මට විනාඩි 2-3ක්
ඔබ වහන්සේටකම් පොඩ්ඩක් ඇඳී හරි ඉන්න. හරි අගමන් මාත හරි හරි තෙරුවන් සරණයි. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. එහෙනම් අපි ඊට චුටි වෙලාවක් තියෙනවා. හතේ සෝම එක සම්බන්ධන තුරු මේක සිද්ධ කරගෙන යන්න ඕන නිසා ඔබට යම් කිසි පුංචි හෝ දෙයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න. මොකද අපේ හතේ සෝම එකට පොඩි වෙලාවක් තියෙන්නේ. ආර්යයන් වහන්සේත් සම්බන්ධ වෙලා ඉන්න නිසා ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. මොකද අපි බොහෝ වෙලාවක් මේ අද දවසේම ඔබට රැඳී ඉන්න අවස්ථාව තියෙනවා. මොකද උතුම් මේ වෙසක් පුර පසළොස්වක පොහොය දවස කියලා කියන්නේ ඉතාමත් වටිනා දවසක් ඇතන බෞද්ධ හැටියට මේ ලෝක සත්‍ය හැම දිනාටම මේ දවස අපි ගත කරන්න බොහොම හොඳින් ප්‍රතිපදාවට මනුගත වෙලා කියන්නේ මුළු දවස මේක තුළම ඉන්න කියනවා නෙමෙයි. නමුත් අපි මේ ලැබෙන අවස්ථාවෙන් හෝ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ නිසා කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් බොහොම වටිනවා මේ අවස්ථාව. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මේ නිවාස. එහෙමයි තෙරුවන් තෙරුවන් සරණයි. සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආරයන්වන්ද මම මේ අහන්න ගියේ දැන් මට අත්දැකීමක් තියෙනවා. අපේ අම්මා වයසට ගිහිල්ලා අවුරුදු 89 දී නැති වුණා. මම එයාට මේ ධර්මය ගැන කියලා දෙන්න ගිහිල්ලා එයා ගමේ ආරාමේ හාමුදුරන්ටත් කියලා මම වැරදි පාරක යනවා පුළුවන් නම් මාව බේරගන්න කියලා. මම මේ ධර්මය ගැන පැහැදිලි කරන්න ගිහින්. ඉතින් මම මේ කියන්නේ ගොඩක් වයසට ගිය අයට මේ ධර්මය දෙන්න එක සුදුසු නෑ නේද කියලා අහන්නයි කියේ ආරයන්වන්ස. නෑ එහෙම දෙයක් නෑ. අර එක එක්කෙනා එක එක විදියයිනේ. කෙනාගේ හැටියට දැන් අපි ගත්තොත් එහෙම සාරිපුත්ත හිමියන්ගේ අම්මා නේද? සාරිපුත්ත හිමියෝ අන්තිම මොහොතේනේ අම්මාට නේ මේ ධර්මය දෙන්නේ. එතකොට දැන් සාරිපුත්ත හිමියෝ කියන්නේ අන්තිම මොහොත වෙනකොනුත් අම්මා මිත්‍යා දෘෂ්ටිකයිනේ නේද? නමුත් සාරිපුත්ත හිමියෝ අම්මට මේ ධර්ම පැහැදිලි කරනවා නේද? දැන් අපි ගත්තොත් මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ අවුරුදු 120යි. ඔව් මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මටත් වැටහෙනවා කියලා. ඒක ඇත්තටම දැන් අද යුගයේ ගත්තත් එහෙමයි. සමහර වෙලාවට අවුරුදු 80 ඉන්න අම්මලා දීර්ඝ කාලයක් තිස්සේ දෘෂ්ටි වල හිර වෙලා එතනින් මිදෙන්න බැරුව අසරණ වෙනවා. සමහර අයට අසරණ කමින්ම ඒකේ පා වෙලා සත්‍ය හොයන්න ගන්නවා. එතකොට එයාට වැටහෙනවා. හැබැයි තවත් සමහර අය ඇත්තටම ඒව ගැලව ගන්න බැරුව හිර වෙලා ඉන්නවා. හැබැයි හැමෝම එක විදිහට හැමදාම ඉන්නවා කියන්න බෑ. ඔය කියන අම්මම තව ටිකක් කලාවකට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ සිත විපරිණාමයක් නේ. සංඥා විපරිණාමයක්. මේක එක විදිහට තියෙන්නේ නැහැ. මේ මොහොතේ තියෙන සිත නෙමෙයි ඊගා මොහොතේ තියෙන. ඉතින් ගොඩක් වෙලාවට මේ මිත්‍යා දෘෂ්ටික භූමියට අතරම තාම සමහරට තේරෙන්නේ නැහැ. ගලප ගන්න බෑ. මායාවක් කියලා හඳුනා ගන්න බෑ. සත්‍ය මොකද්ද කියලා වටහා ගන්න බෑ. එයා හිතන දේවල් තියෙනවා කියලා තමයි ඉන්නේ. එතන තමයි අසන්න වෙලා තියෙන්නේ. පැහැදිලිද? එමය ආරයන්වන්ස මම දැන් මාස 8ක් වගේ ඔය සිද්ධිය වෙලා මම නැති වුණා. මාස 8කට පස්සේ හැබැයි දිව්‍ය ලෝක ගැනම කියෝ තමයි හිටියේ. ඒකයි මම කිව්වේ අතරමං වෙනවා අතරම වෙනවා නේද කියලා. දැන් අපේ සමාජය තුළ තියෙනවානේ මිත්‍යා දෘෂ්ටි ගොඩක්. අපේ ස්වාමීන් වහන්සේලා රැවටිලා ඉන්නවානේ. කර්මය ගැන හිත දිව්‍ය ලෝක ගැන හිත ඉතින් ඒක අපේ මිනිස්සුන්ටත් ඒක කවනවා. ඉතින් ඒ නිසා තමයි අත්‍තරම අපි සත්‍ය වෙනුවෙන් හටක් නගන්නේ. මොඳ බුදු සමයේ බුදුන් වහන්සේ ඉන්නකොටත් එහෙමයි. ජටිලෝ නිකාටේ බ්‍රාහ්මණයෝ මිත්‍යා දෘෂ්ටිකයි. බුදුන් වහන්සේ අත්‍තර මේ සත්‍ය ලෝකෙට හෙළි කරන්න නිහතමානීව කටයුතු කරනවා. නේද? බොහොම නිහඬව. ඉතින් අපි සත්‍ය අපිට දැනෙනවා. ඉතින් මේකේ තියෙන වැදගත්කම තියෙන්නේ සැනසීමේ සොය. මේ මිනිස්යාගේ මේ දුකට මෙතන තියෙනවා සැනසීම. අපි කිසා ගෞතමීට ජටිලෝ නිකාටේ බ්‍රාහ්මණීන්ගේ නේද? සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. පටාචාරට ඒ නිගණ්ඨ ධර්මයේ තුල සැනසීමක් නැහැ. අතරම මේ මනුස්ස වර්ගයාට අසරණ වෙනකොට කිසිම පිළිසරණක් නැහැනේ. සැනසීමක් නැහැනේ. ඒතකොට තමයි අතරම මේ සත්‍යයේ තියෙන වටිනාකම වැටහෙන්නේ. අපි ගමු අඟුලිමාල. මොකද බුදු සමයේ අඟුලිමාල ජටිලව දන්නේ නැතුව නෙමෙයි. නිගණ්ඨය දන්නේ නැතුව නෙමෙයි. අඟුලිමාල කියන්නේ අඟුලිමාලටත් නේ බ්‍රාහ්මණ සංකල්ප තුල ආගමක් තියෙන හැටි. නමුත් අඟුලිමාලට ඒකේ සරණක් තිබුණේ නැහැනේ. හැබැයි ඊට පස්සේ අඟුලිමාලට සත්‍ය පැහැදිලි කරනකොට කිසිම ආගමකින් නේද? ජටිලයකට නිගණ්ඨයකට බ්‍රාහ්මණයෙකුට කරන්න බැරි දෙයක් බුදුන් වහන්සේ කරනවා නේද?
නේද? මිනි මරුවෙක් නේද? රහතන් වහන්සේ නම බටපත් වෙනවා. මේක ඇත්තටම මේ ධර්මයේ තියෙන වටිනාකම හොඳට කියාපානවා. අතර මේ දිවලෝක කතා කියලා නෙමෙයි. අඟුලිමාලට මේ මොහොතේ මේ සිතේ නේද? කෙනෙක් නැති බව දැකලා මේ සිත විතරයි කියලා පෙන්නලා මේ සිතේ දෙයක් නැති බව දැකලා ඒ සනසීමේ සුවේ උරුම වෙන්නේ නේද? ඒ කොච්චර වටිනවද? ඒ කොච්චර සනසීමක්ද? දුකෙන් ඉන්න මිනිස්සයයි දුක දන්නේ. අතරම අපි අද මේ සිර මැදිරි වල ඉන්න සිරකරුවන්ගේ මේ තියෙන පීඩනය ගැන කතා කරා. අතරම එතනදී අපිට දැනගන්න ලැබුණේ ඔවුන් කොයි තරම් පීඩනයකින් ඉන්නවද කියලා. අතරම කිව්වොත් මේ සිර මැදිරියක හිර වෙලා දවසක් ගත කරන්නත් ලේසි නෑ. නමුත් ලංකාවේ සිර මැදිරි වල නේද විශාල පිරිසක් 12000ක් අතරම සිර වෙලා දුක් විඳිනවා. මේ 30000ක් ලංකාවේ සිර මැදිරි වල ඉන්න පුළුවන් 12000 උඩරින්. නමුත් 30000ක් ඉන්නවලු. ඉතින් පැක් කළා වගේ පුදුම දුකක් විඳිනවා කියන්නේ. ඉතින් ඒ අසරණයට පිට වෙන කවුරුත් නැහැ. නීතිය අනුව කුඩු ග්‍රෑම් 5ක් පොකට් එකේ තිබ්බත් මරණ දඬුවම දෙන්නේ. ඉතින් සිරගත වෙනවා. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිනවා. මේ පුංචි දරුවෝ අවුරුදු 18 16 පොඩි දරුවෝ දන්නේ නැහැ. අවුරුදු 18 පෙන්නහම පුනරුත්ථාපන දාන්නේ නැහැ. ඉතින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හම්බ වෙනවා. ඉතින් ගොඩක් ඉන්නවා සිර මැදිරි පිරෙනවා. ආධ්‍යාත්මික රට පිරිහිලා. හැමෝම තරගයක යනවා. ඉතින් මේ සිත ගැන දැකලා සිතේ සත්‍ය දැකලා ඉන් මිදෙන ඒ සිතේ සත්‍ය දැකලා ඒ සිත අවබෝධ කරගෙන ඒ සිතෙන් මිදෙන මේ සත්‍ය වටහාගෙන ඔබ සිර මැදිරියක හිටියත් ඔබට සැනසීමක් තියෙනවා. ඒකට හේතුව ඔබ දකිනවා මෙතන කෙනෙක් නැති බව. ඔබ දකිනවා මේක හුලඟ වගේ සබදාමක් කියලා. ඔබට දැනෙන සැනසීම සිර මැදිරියේදී දැනෙනවා. මේක තමයි මේ ධර්මයේ තුල තියෙන ආශ්චර්යය. මේක ගොඩාක් වැදගත්. මේක හැමෝටම වැදගත්. අතරම සිර මැදිරියට ඒත් මේ සිරකරුවන් ડિප්‍රෙෂන් එක විසාදිය වැඩි. ඔවුන් ඇත්තටම මැරෙනවත් නිදහසක් නැති අය. අත්තම ගොතේ තරම් දුකක් විඳිනවා. කලුවර කාමරයට දාලා නේද? ඉර කළා තිබ්බම තමයි ඔක තේරෙන්නේ. පුංචි කාලේ මේවා අපි අත්දකලා තියෙනවා. ඒක නිසා මේ අත්දැකීම් අපිට තියෙනවා. අපි දන්නවා මේකේ තියෙන නේද? ස්වභාවය. මේ කතාව කියන තරම් සුන්දර නැහැ. මේක අර අයියන්ඩියේ අර කතාව කියන්නේ මොකද බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා. අයියන්ඩියේ නරක මිතුරන්නේ මල්ලියේ නරක මිතුරන් පිළිගන්නේ. මේක ඇත්ත කතාවක්. මේක හැමෝටම අත්දකින්න ලැබෙන කතාවක්. ඉතින් මේ සිරමැදිරේ ඉන්න සිරකරුවන්ට සැනසීම සඳහා ඔවුන් ඒක නැති කරගන්න පොත් කියවන එකක් කරනවා කියලා කිව්වා. ඔය අපි කියවයි කොච්චර හොඳයිද? ඇත්තටම සැනසීම දෙන්නේ මේ සිත ගැන වැටහීමක් අවබෝධයක් ඇති වුණ දවසටයි සැනසීම ලැබෙන්නේ. මේ ධර්මයේ පණිවිඩය මේ සිරකරුවන්ට ලැබෙන සලස්සනවා. ඒ නිසා තමයි අපි අතරම අද දවසේ දිවයිනේ සිරමැදිරි වලට මේ බන්ධනාගාර වලට තරම් පොත් බෙදා හැරියා. ඔවුන්ගේ සැනසීම උදෙසා. නොමිලේ මුදල් කිරීමක් නැහැ. නොමිලේ බෙදා හැරියා. අතර අද වෙසක් පොය දවසේ සිදු වුණු වටිනාම සිද්ධියක වටිනාම කටයුත්තක අපිට ඕනේ මනුස්සයර සැනසීම දෙන්න. අපිට මොකක්වත් අවශ්‍ය නැහැ. මනුස්සයර සැනසීම අවශ්‍යයි. අපි දිගින් දිගට කිව්වා මාසයක්ම ඔබ මේ ධර්ම අවබෝධ නම් ඔබට කරන්න පුළුවන් හොඳම දේ මේ අහිංසක මිනිස්සෙකුට මේ දුකින් මිරිකෙන මේ සිරමැදිරේ කියන මිනිස්සෙකුට සැනසීම දෙන්න කියලා. අඟුලිමාලට වගේ පිට වෙන්න කියලා. අපේ හාමුදුරුවෝ මේ මිනිස්සෙකුට මේ මොන හරි දෙන්න කියත් කියනවා නෑ ඕන්නේ අපිට දෙන්න කියලා. හාමුදුරුවෝ කියනවා
කාටවත් මුහුදු දුන්නට වැඩක් නැහැ. අපිට දැන් දාන්නේ උතුම් කියලා. ඉතින් මේ අසරණ මිනිස්සුયો ගැන බලන්න අද හාමුදුරුවන්වත් එන්නේ නැහැ. ඒක පැහැදිලි. අහිනවද? ඇහෙනවා ඇහෙනවා. හ්ම්. ඇත්තටම අද දවස අපි හිතන්නේ විශාල කටයුතු ටිකක් මේ බුද්ධෝත්පාද මෙහෙම යටතේ සිද්ධ වෙලා තියෙනවා. කාටවත් පේන්නේ නැතුණාට. අදත් මේ මොහොතේ අත්‍තරම දිවයින පුරා පූජනීය ස්ථානවල මේ පත්‍රිකා බෙදෙනවා. මේ දිවයිනේ මිනිස්සුන්ට මේ සැනසීමේ සුවය උදෙසා අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. මිනිස්සුන්ට යහපතක් වෙන්න ඕන. එච්චරයි. එහෙම නෙමෙයි. අත්‍තරම ආරම සින්න තැන ලොකු වැවක් තියෙනවා. අද එළියේ වැටිලා වැවට. අත්‍තරම මේ මේ අහස දිහා බලනකොට මේ සබහා දහම දිහා බලනකොට මේ කළුවරේ අත්‍තරම මේ අහකට වටින් කළුවරයි. දැන් හතර කිට්ටුවේනේ. තම ඒ වුණාට සබහා දහම හරි සුන්දරයි නේද? සබහා දහමටපත් වුණු හැටයි ඒක දැනෙන්නේ. ඒක හරි නිදහස් සරලයි. අතර හැමදාම මේ ටිකේ ආරසකටම අවශ්‍යිත. අපි වෙසක් බලන්නේ අද ගොඩක් අය වෙසක් බාන යනවා නැති දැන් නේ. හැමතැනම දන්සාලා ඇති. මිනිස්සු කමක් නැහැ සතුටින් ඉන්නවනේ. මිනිස්සුන්ගේ සතුට සෑහෙන වටිනවා. මිනිස්සු දුක් විඳින හැටි දැක්කම මේ වගේ දවසකවත් සතුටින් ඉන්න එකක් ලොකුද? මේ මිත්‍යා දෘෂ්ටිය නැති වුණා නම් මේ මිනිස්සු මිත්‍යා වැඩිය පුදුමාකාර විදිහට සැනසීමෙන් කටයුතු කරනවා. අපේ ස්වාමීන් වහන්සේලා කවද මේ වටහා ගැනීම. ඒක වුන්ට බා. අපි දන්නවා උන්ට කල් යනවා කියලා. නමුත් අපි දන්නවා මේ මිනු රටම සත්‍යයේ ඒ පණිවිඩේ තුල සැනසෙනවා. ඒක මිනිස්සුන්ට පහසුයි. ඇත්තටම අද පැය 24 දේශනා මාලාවේ ඇත්තටම හරියට බැලුවොත් දැන් වෙලාව තව විනාඩි 6ක් නේද? තව විනාඩි 6ක් පැය 24 ඉවරයි. ගිය ඊයේ දවසේ 7 ඉඳන් මේ Zoom එක යන්නේ. ඔබ හොඳින් බලන්න. ඊයේ දවසේ 7 ඉඳන් අඛණ්ඩව එක දිගට 9 මාර Zoom එකත් එක්ක එක දිගට අදිනවා මේක. අද හවස 7 වෙන. දැන් ගිහින් තියෙනවා. නැත්නම් මේක මෙතනින් ඉවර වෙන්නෙත් නෑ නේද? ඊට පස්සේ ආයෙත් යනවා නේද? රාත්‍රී 12 වෙනකම්. බලන්න අද දවසේ කොයිතරම් ධර්ම දේශනා ටිකක් සිදු වුණාද කියලා. විශේෂයෙන්ම පාන්දර යාමේ නේද? අලුත් කතාවල් ගොඩක් ඇහෙන්නේ නැති. ඒ වගේම විවිධ ආකාර පැතිකඩයන් ඔස්සේ ධර්මයේ දේශනා වෙනවා ඇහෙන්නේ නැති නේද? උංග දවසකට පස්සේ දෙමළ බසින් ධර්මයේ ඇසලා නේ. බොහොම හොඳයි. අතරම ආර්යයන් වහන්සේම බණ කිව්වත් නෙමෙයි නේද? විශාල පිරිසක් බණ කිව්වනේ. සතුටු නැද්ද? ධර්මයේ නම් ධර්මයේ. මේ පැය 24 දේශනාව
යම් කිසි කෙනෙක් බණ කවදාකවත් අහලා නැතුව හරි කමන්නේ මෙතනට සම්බන්ධ වෙලා අනිකට බණ ඇහුවා නම් එයා ඉවරටම යන්න තරම් කරුණු කාරණා කියනවා. එහෙමයි. ඕම් වැදගත් මාර්ගය මාතේ හරි. එහෙමයි. අතරම පුදුමාකාර මෙහෙම යුග පෙරලයක් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි බුදු සමය දිහා බලුවම අපිට පේනවා. සමහර ලාට මේ යුගයේ මේ ආරංශ කරන සමහර කටයුතු දිහා බැලුවා. දැන් පැය 24 දේශනා, පැය 14 දේශනා. ලෝකෙටම ඇහෙන්නනේ විවෘත කරපු මෙවැනි ලෝකෙටම ඔව් ඔව් ලෝකෙටම ඇහෙන විවෘත කරපු මෙවැනි දේශනා බුදු සමයවත් සිද්ධ වෙලා නැහැ. බුදු සමයේ බුදුන් වහන්සේ දේශනා කළා නම් එතන හිටපු අයට විතරයි. අද එහෙම නෙමෙයි. මේ ඕස්ට්‍රේලියාවේ නේද UK වල USA වල ලෝකෙ වටේම අය මෙතන ඉන්නවා කතා කරනවා විතරක් නෙවෙයි ශ්‍රවණය කරනවා මුළු ලෝකෙම නේද වටේටම ඕන කෙනෙකුට පුළුවන් මේ දේශනා අහන්න. මේ ලංකා දිවයින ඇත්තටම මේ මිනිස්සු ඇත්තටම ගොඩක් ලංකාවේ පිරිහීමක් තියෙනවා. ආන්සමක හොඳින් දන්නවා. ඉස්සලා මෙතන පිපිදෙන්න ඕනි. මේ ධර්මදීපේ පිපිදෙන්න ඕනි. මෙතනින් තමයි මේ සත්‍ය පණිවිඩය යන්න ඕනි. ඒක අපේ ස්වාමීන් වහන්සේලාට විශාල ගෞරවයක්. ඒ නිසා ඇත්තටම ආයිමත් ආරණන්සේ ඔය තායිලන්ත වියට්නාම ආව සම්පත්තල ආයිමත් ලංකාවට ආවා. ලංකාවට ආවිලා මාස දෙකක් ඇති වුණා. ආවිලා ලංකාව ඇතුලේ හිතුවා ඇත්තට මේක දෙන්න ඕනි. ලංකාවේ උඩරිම මේ කටයුතු කරනවා. මොකද අපි රටවලට ගියාමත් එහෙමයි. ඔය හිටියත් ධර්මේ නම් ධර්මේ. මනුස්සයර සැනසීම තියෙන්නේ ඒ සත්‍ය තුලයි. ඒ සත්‍යයේ පණිවිඩය වැදගත් වෙන්නේ අසරණෙකුටයි. පටාචාර වගේ, කිසා ගෝතමී වගේ, අඟුලිමාල වගේ අසරණයි අතක් තියෙනවා. ඒ ඇයට අතරම ඔබ මේ දුක් විඳින්න ඔබේම සිතවිල්ලකින් කියලා පෙන්නලා දුන්නා පුදුම සැනසීමක් තමයි. ගිනි ගත්ත කෙනයි දන්නේ සිසිලස කොයිතරම් වටිනවද කියලා. ඒ සැනසීම සොය ගිනිගත් හදවත් වලට හැම කෙනෙක්ම දවසක ගින්නක දැවිලා ඇති. ඒ දැවුණු මොහොතේ දැනෙන නැති ගින්න කොයිතරම්ද කියලා. ඒ මොහොතේ දැනෙන ඒ සිසිල් දිය බිඳ කොයිතරම් වටිනවද කියලා දැන. හැම මනුස්සයෙකුටම සිත්පන දෙනවා. ඔකිය. අපි අපේ අය මේ නිවන කියන දෙයට බය වෙලා ඉන්නේ. ඒක හරි අමාරු දෙයක්. දැන් මේ පත් වෙන ගින්න නිකුණාම ඒක තමයි නිවන කියලා තේරුම් ගත්තා නම් හරි පාස්යි. ඔව් හරි සරලයි. ඇත්තටම හරි සරලයි. ඔව් නැත්තම් කිසා ගෝතමේ නිවන් දකින්නේ නැහැ නේ. නැත්තම් පටාචාර නිවන් දකින්නේ නැහැ නේ. ඔය අමාරු නා. නැත්තම් අවුරුදු 7 ළමයි සෝවන් වෙන්නේ නැහැ නේ. අපේ ස්වාමීන් වහන්සේ ළමයි බය කරලා තියෙන්නේ. ඔව්. එහෙමයි. පෙරම් පුරන්න ඕනේ. එහෙමයි. දැන් ඒක නිසාම තමයි අපි අතරම මේ අලුතෙන් සිලබස් එකක් හදාගෙන යනවා එකේ පන්තියේ ළමයි කියන. ඒකේ තියෙන ඇත්තටම මේ බුද්ධ දර්ශනේ බොහොම සරලව. හරිද එකේ පන්තියේ ළමයට කියන හැටි දැක්කම ලොකු ඇට කවර කතාවද කියලා හිතේ. දැන් ඒ පොත් ටික එළියට එනවා. අතරම එක පොතක් එළියට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මුද්‍රණය වෙනවා. බොහොම වේගවත් අතරම ආරංශය කටයුතු සිද්ධ වෙන ආකාරය බැලුවොත් ඒකටම ආරංශය වගේම පිරිසක් එකතු වෙනවා. ඔවුනේ දහම තුළින් සන්නද්ධ වෙන්නේ. ඒ ධර්මයේ තුල අතරම පුජ්‍යල භාවයේ ගිලිහිලා යනවා. පුජ්‍යල භාවයේ ගිලිහිලා ගියාම අන පුදුමාකාර යාට දැනෙනවා එනර්ජි එකක්. ඒක ඇත්තටම මුළු ලෝකෙටම යමක් කරන්න පුළුවන් ලොකු පාව එකක් වෙනවා. ඒක මේ මයින්ඩ් එකේ ඉන්නකම් පුජ්‍යල භාවය තුළ ඉන්නකම් එන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙනකොට ඒක එන්නේ. ඒක ගොඩක් වටිනවා නේ. එවැනි අය එකට එකතු වුණාම විශාල පාව එකක්. මුළු ලෝකෙටම සැනසීම දෙන්න පුළුවන්
ලොකු එනර්ජි එකක් හැදෙනවා. ඒක ඇවිල්ලා වචනෙන් කියනට වැඩිය හොඳයි. නේද? ඒක සිද්ධ වෙනකොට පේයි. අතර මේ දවස් කිහිපේ බැලුවොත් එහෙම එක පැත්තකින් DVD හැදිලා එක පැත්තකින් පෙන් හැදිලා ඕනම කෙනෙකුට දැන් මේක ගන්න පුළුවන් විදිහට සකස් වෙනවා. ලොකු දායාදයක්. හොඳ. ඔබතුමා කොයි පළාතද? ඉතාලියේ ඉන්නේ අනේ. ඉතාලියේ. සතුටුයි. අර බන්ධනාගාරවලට ඒ කරන සේවය මමත් ඒ බන්ධනාගාරයේ අවුරුදු 16ක් වැඩ කරලා මට ඒ පරිසරයේ පාම් වෙලා තමයි රට ආවේ අතහැරලා දාන්න. ඒක ඇත්ත ඒක ඇත්ත. ආනන්දසේ දෙනවා. ඔව් ඔව්. ඔව් ගොඩක් අය අතරම ආනන්දසේ මැසේජ් දාලා තියෙනවා කිව්වා ඒ ගොඩක් වටිනවා කියලා. අතරම අද බෙදා හරිය අතරම. අද අපි කටයුත්ත කළා. අද සතියේ සෑම වන්දනාකාරටම පොත් බෙදාගෙන වැඩසටහන කළා. මේකේ වීඩියෝ පවා අපිට ඇවිල්ලා තියෙනවා. ඉරගෙදරට කොටු වෙලා නින්නේ. ඒගොල්ලන්ට ඔව් වෙන ඒක වැඩ තමයි. නැහැ. ඒගොල්ලෝ ඔය පොත කියවනවා අනිවාර්යෙන්. ඔව් ඒක ඇත්ත. ඔතන වාසනාව තියෙන කෙනා ඕක අවබෝධ කරගන්නවා අනිවාර්යෙන්. අතරම බැලුවොත් එහෙම මේ පොත් සේරම නොමිලේ දුන්නේ. ඒතකොට මේක දායක විනිශ්ච විශාල පිරිසක් ඉන්නවා මේ නොපෙනෙන. ලෝකේ වටේම සමට ඔබතුමාත් ඇති. මේ බුද්ධෝත්පාද ග්‍රන්ථ සංසදයට මුදල් දාපු හැමෝගෙම ඒ පරිත්‍යාගයෙන් තමයි අද මේ ස්ථිර කරුවන්ට සැනසීම ලබා දෙන මේ පොත් ගියේ. ඒ හැමෝම අත්‍තරම අපිට දැනෙන්නේ හැමෝම නේ සහෝදරයෝ වගේ නේ. හැමෝගෙම ඇඟේ ලේ තියෙන්නේ. හැමෝම හුස්ම ගන්නවා. එක්කෙනෙක් කඩා වැළපෙනකොට තව කෙනෙක් උඩ පැන පැන සතුට වෙවි නේද? කොහොමද ඉන්නේ? අර මනුස්සයට පිට වෙන්න ඕනේ නැද්ද? අපේ ඇස් හැරෙන්න ඕනේ නැද්ද? දැස් අරින්නට කාලය. නිවන් දකින්නට කාලයයි. ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිබිදෙන යුගයයි. ඒ බුද්ධෝත්පාද කාලය කියේ. මේ මිනිසාගේ හඬ ඇවදි කරන්න කොයිතරම් දෙයක් කරන්න වෙනවද? නේද? ඒ කොයිතරම් දෙයක් කරන්න වෙනවද අපිට? ඒක තමයි සැබෑම බුද්ධ පූජා. ඒක තමයි සැබෑම බුද්ධ වන්දනා. යමෙකුට ඒක දැනෙනවා නම් ඊට වඩා දෙයක් ලෝකේ නැහැ. මේ මොහොතේ මේ සිතේ දෙයක් නැහැ කියන්නේ ආයි ඉන් එහාට දෙයක් කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ හැම සිතකම දෙයක් නැහැ කියන්නේ හුලඟ වගේ. හුලක ගොඩෙත් හමනවා මඩෙත් හමනවා. හුලකට කොයින්ද? ඒක හරි සුන්දර කතාවක්. මරණයක් නැහැ මරවියක් නැහැ කියන ඇත්තටම සුන්දර කතාවක්. ඔබ හිතනවා ඔබ මැරෙනවා කියලා. ඔබ හිතනවා ඔබ ඉපදිලා ඉන්නවා. ඔබට දැනෙනවා ඔබ ඉන්නවා. ඇත්තටම මේ සත්‍යයක් නෙත්. ඔබ ඔබේ නිදහස් වෙලා ওই විදිහටම ජීවිතේ ලස්සනට ගත කරනවා. ආයතන ටික ඔබට පේනවා. ඔබට කිසිම දෙයක ප්‍රශ්න නැහැ. ඔබ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මේ සැහැල්ලුව මේ සැනසීම මේ මනුස්ස වර්ගයාට කොයිතරම් වටිනවද? ඒ සිත නිසා ගන්න ගින්න ඒ සිතින් මිදුණු දවසට නෑ. ඒ සිතින් මිදෙන මග ඒ දුකින් මිදෙන මග කිව්වේ. ඒ නිසයි. ඒ නිවන් මඟ පෙන්වන්නේ. ඒ සිතින් මිදෙන මග. ඒ දුකින් මිදෙන මග. ඒ නිවන්